guys, welcome back to my channel. අද vlog එක අපේ faculty එකේ අවුරුදු උත්සවය ගැන. කලින් දවස් ටිකේ මට පොඩි වැඩ වගේක් තිබුණා. ඒ නිසා ගොඩක් දවසකින් vlog එකක් ගේන්න බැරි වුණා. ඉතින් මේ vlog එක අපේ faculty එකේ අවුරුදු උත්සවය ගැන. FLFN සූර්ය මංගල්‍ය. මේ අවුරුද්ද අපේ faculty එකේ අවුරුදු උත්සවය organize කරේ second yearsලා. ඒ කියන්නේ අපි. ඉතින් මම announce කරන්නත් හිටපු නිසා මම ටිකක් උදෙන්මම ගියා. මෙන්න මේ විදිහට තමයි decorations කරේ. ඉතින් ඔන්න අවුරුදු උත්සවය පටන් ගත්තා. අවුරුදු උත්සවය පටන් ගත්තෙම ලස්සන drama එකකින්. drama එකේ පොඩි කොටසක් ඉවරනාට පස්සේ තමයි අපි announce කරන්න පටන් ගත්තේ. අපි announce කරපු කොටසකුත් මම ඊළඟට add කරන්නම්. ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා. මීන රාශියෙන් මේෂ රාශියට සූර්ය දෙවිඳුගේ සංක්‍රමණය මහත් හර සරින් සමරන බක්මක්සයේ වයඹ මවතුරුලට අවුරුදු අසිරිය රැගෙනන්නටයි අපි සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පශු සම්පත් දීවර හා පෝෂණ පීඨයේ ප්‍රෞಢත්වයේ රාවය නැව් මුහුණුවරකින් ප්‍රතිරාවනංවන්නටයි මේ සූදානම. එසේනම් මෙලෙසින් මල්පල ගැන්වෙන්නේ එල්පතු මලින් හැඩ වූ කෝල් වසන්තයේ අපේ ගම් සොයා යන බක්මහා සැනකෙළිය FLFN සූර්ය මංගල්‍ය 2025. ඔන්න පොල්තෙල් පහන් දැල්වුවටත් පස්සේ අපේ ෆස්ට් ඉයර් නංගිලාගේ ලස්සන ඩාන්ස් එකක් තිබ්බා. ඔන්න ඉතින් ඊට පස්සේ අවුරුදු උත්සවයේ තරඟ ටික පටන් ගත්තා. මුලින්ම පටන් ගත්තේ අලියට හැතැබීමයි කනාමුටිය බිඳීමයි. ඒ වගේම තමයි මේ තරඟ දෙකම අපි හිතුවටත් වඩා ඉක්මනට ඉවර වුණා. හරිම මුට්ටිය බිඳලා හරිම තැනින් අලියට හැත් තිබ්බා. මේ පෙන්නන්නේ ඉදිකටට නූල දැමීම තරඟේ. අම්මෝ මේ තරගෙට අපේ faculty එකේ ගොඩාක් අය participate වුණා. අනිත් එක FLFN සූර්ය මංගල්‍යයට අපේ faculty එකේ batch 4ම participate වුණා. ඉතින් අවුරුදු උත්සවය කියන්නේ ලොකු event එකක්නේ. අපේ batch එකේ announcers-ලා 4 දෙනෙක්ම හිටියා. අපි 4 දෙනා ඉතින් events තියෙන වෙලාවල් වලට තැන් වලට බෙදලා ඒක හරිම ලස්සනට කරා කියලා මං හිතනවා. මේ තියෙන්නේ බටෙන් පැණිබීම පානය කිරීම. මේකට පැණිබීම කිව්වට හැබැයි අපේ එකේ තිබ්බ බීම එක නම් පැණි රහ නෑ. ඒ නිසා මේකත් ගොඩාක් ෆන් ඉවෙන්ට් එකක් වුණා. දැන් තියෙන්නේ බැලුම් බෝල ඇල්ලීම. මේක ඉතින් අපි හැමෝම කැමති ඉවෙන්ට් එකක්නේ. හැමදාම වගේ ගොඩාක් කට්ටිය මේකටත් ආවා. ඉතින් පළවෙනි පාරෙන්ම අවුට් වෙච්ච අයත් හිටියා. හැබැයි මේ ගේම් එක අන්තිම වෙනකම්ම හරිම ඉන්ටරෙස්ටිං. අපි නං ඉතින් අද දවසම හිටගෙන ඇයි ඉතින් දවස පුරාම ඉවෙන්ට්ස් යනවනේ. ඒ වගේම තමයි සැරෙන් සැරේට සැඟවුණු අමුත්තා ගැන පැපල් ගෙඩි යට ගණන් කිරීම මේ වගේ දේවලුත් අනවුන්ස් කරන්න තියෙනවනේ. ඉතින් අර ඉඳගෙන ඉන්න වෙලාවක් ටිකක් අඩුයි. අනිත් එක අද දවස කොහොමත් අපටත් හරි ආසයිනේ. ඉතින් ඒ නිසා අපි ගොඩාක් එන්ජොයි කරා අපේ අවුරුදු දවස. ඇත්තටම ඒ දවස ගොඩාක් ලස්සනට තිබුණා කියලා හැමෝම වගේ කිව්වා. ඒ වගේම තමයි ඉවෙන්ට් එකේ ෆොටෝග්‍රැෆර්ස්ලටත් බේරිල්ලක් නම් තිබ්බේ නෑ. මොකද ඉතින් අපිට අනිවාර්යෙන් ෆොටෝස් ඕනනේ. ඉතින් බලන තැන කට්ටිය ෆොටෝසුත් ගත්තා. මේ තියෙන්නේ මම වැඩිපුරම hina වුණ ඉවෙන්ට් එක. පැණි බඹරේ. අපේ කට්ටිය මේක කරනකොට ඇත්තටම මට හිනාව නවත්ත ගන්න බැරි වුණා. මං ඉතින් මේ ගැන විස්තර කියන්න ඕනේ නෑනේ. අපි හැමෝම දන්නවනේ පැණි බඹර ඉවෙන්ට් එක කොහොමද වෙන්නේ කියලා. ඇත්තටම ඒක හරිම ෆන් ඉවෙන්ට් එකක්. අවුරුදු උත්සවයේ අතරතුරේ ඉතින් පුළුවන් වෙලාවට ටැග් ගාලා මමත් මගේ වීඩියෝස් ටිකක් ගත්තා. මොකද අපිට අන්තිමට බලන්න ඉතිරි වෙන්නේ අපි ගන්න ෆොටෝස් වීඩියෝස්නේ. මං ඒ දෙයට හරිම කැමතියි. මේ vlog එක edit කරද්දී මේ වීඩියෝස් දකිනකොට ඇත්තට මේ දවස් මතක් වෙනකොට හරිම සතුටුයි. මොකද අපි හැමෝම සතුටින් ඒ ගේම්ස් කර තමයි හිටියේ. ඒ දවස ඇත්තටම හරිම ලස්සනයි. ඊට පස්සේ තිබුණා පොල් අතපිවීමේ තරඟය. මේ තරගෙට අපේ කැම්පස් එක ලස්සනට තියාගන්න උදව් කරන අපේ නැන්දලා මාමලාටත් සහභාගී වෙන්න පුළුවන් වුණා.
මට කියන්න බැරි වුණානේ උදේ සමාරම්භ කුලලට මම ඇන්දේ ඔසරිය ඊට පස්සේ තමයි මේ ඇඳුමට චේන්ජුනේ ඊට පස්සේ කොහොමාරි ෆ්‍රී වෙලාවක මගේ යාළුවෝ ටික එක්කත් වීඩියෝ එකක් ගත්තා මේ පෙන්නන්නේ එදා දවසේ අපේ ඩෙකොරේෂන්ස් මං හරිම ආසයි මේ පොල්තෙල් පහනට හදලා තිබ්බ ඩෙකොරේෂන් එකට ඕන ටිකක් දවල් වුණාට පස්සේ තමයි සංගීත තොප්පි තරඟය තිබ්බේ මේකටත් අපේ ෆැකල්ටි එකේ ගොඩාක් අය සහභාගී වුණා. මේ වෙලාව හරිම රස්නේ. ඒ වුණාට මේ තරඟවලට තියෙන ආසාවේ සතුටත් එක්ක රස්නේ නම් ගානක්වත් නැහැ. සංගීත තොප්පි තරඟයට පස්සේ තිබ්බා කඹ ඇදීමේ තරඟය. මේ තරඟයට සපෝට් කරන්න වටේටම කට්ටිය එකතු වෙලා හිටියා. කම්බෑදීම තරගය කියන්න අර හැමෝම කැමති ඉවෙන්ට් එකක්නේ තරගෙට සහභාගි වෙන ටික දෙනෙක් වුණාට අර වටේ මින්දන් අනිත් හැමෝම කෑ ගහලා සපෝට් එක දෙනවරේ මමත් හරිම කැමති ඉවෙන්ට් එකක් තමයි කම්බෑදීම තරගේ පේනවානේ අපේ හැමෝම හරිම ජව සම්පන්න විදිහට මේ කම්බෑදීමේ තරගෙට පාටිසිපේට් වුණා ඒක බලාගන්නකොට මට හිතෙන්නේ මමත් නිකන් කඹෑදීමේ තරග ඉන්නවා වගේ කියලා. තරග ඔක්කොමටික ඉවරුණාට පස්සේ හැමෝම ඇවිල්ලා ස්ටේජ් එක ළඟ වාඩි වුණා. ඒ තරග ඔක්කොම ඉවරුණාට පස්සේ ලස්සන ටැමිල් ඩාන්ස් එකක් තිබුණා. ඊට පස්සේ තමයි තරගවලින් දිනපු අයට තෑගි දුන්නේ. මේ පාර අවුරුදු උත්සවයේ ඕගනයිසිං පාර්ට් එක කරේ අපේ බැච් එකෙන්නේ. ඉතින් තෑගි ටික ගෙනියන්න මමත් උදව් කරා. මේ වීඩියෝ ක්ලිප් එක දකිනකොට නම් හරිම ආසයි. මොකද අපේ ෆැකල්ටි එකේ හැම බැච් එකක්ම වගේ එකට එකතු වෙලා මෙහෙම ඉන්නවා දකිනකොට හරිම ආසයි. මම කලිනුත් කියලා තියෙනවනේ අපේ ෆැකල්ටි එක තියෙන්නේ ගුවන් යානා හැරවුම් ලක්ෂයක කියලා. ඉතින් මේ බලන්නකෝ. තෑගි දීලා ඉවරුණාට පස්සේ පොඩි බ්‍රේක් එකක් තිබ්බා. මොකද රෑ වෙලා තවත් විශේෂ ඉවෙන්ට් එකක් තියෙනවා. මොකක් කියලාද හිතන්නේ? බලාගෙන ඉන්නකෝ. ඔන්න අන්තිම ඉවෙන්ට් එක පටන් ගන්න කලින් අපේ තර්ඩ් ඉයර් අක්කලාගේ හරිම ලස්සන නැටුමක් තිබ්බා. ඉතිං රෑ වෙලා තිබුණේ අවුරුදු කුමරා කුමරිය ඉවෙන්ට් එක. ඒ ඉවෙන්ට් එකත් හරිම ලස්සනට තිබුණා. ඉතිං මම ඒකේ වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ඇඩ් කරා. අවුරුදු කුමර කුමරි ඉවෙන්ට් එක අපි හැමෝම ආස ඉවෙන්ට් එකක්නේ. ඉතිං මේක අතරමැද්දේ ලස්සන නැටුම් සින්දු ගොඩක් තිබ්බා. මේ තියෙන්නේ අපේ බැච් එකේ ගෑනු ළමයිගේ තිබ්බ ලස්සන ඩාන්ස් එකක්. ඒ ඉවෙන්ට් එක අතරමැද්දේ අපේ තර්ඩ් ඉයර් අක්කලා අයියලාගේ හරිම ලස්සන සින්දුවකුත් තිබ්බා. මේ තරගෙත් ඉතින් ලේසි වුණේ නෑ. අපේ අවුරුදු කුමාරියෝ ටික හරිම ලස්සනට හිටියා. ඒ අතරතුර අපේ බැච් එකේ ළමයිගෙත් හරිම ලස්සන සින්දුවක් තිබ්බා. ඔන්න ඉතින් අන්තිමට අවුරුදු කුමරු කුමරියන්ට තෑගි දුන්නා. ඊට පස්සේ මල් වැඩිලි වලින් මුළු අහසම ලස්සනට සරසලා අපේ අවුරුදු උත්සවය ඉවර වුණා.
හැබැයි ඉවරුණා කිව්වට ඉවරම නැහැ. අන්තිමට ලස්සනට සින්දු දාලා අපේ ළමයිට ඩාන්ස් කරන්න ඩීජේ එකකුත් තිබුණා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ අවුරුදු උත්සවය ඉවරුණා. Thank you for watching.